මේ පෘථිවි තලයෙන් එහා තියෙන විශ්වය හරිම පුදුමාකාරයි. මේ විශ්වයේ ක්‍රියාකාරීත්වය ගැන අපිට හිතා ගන්නවත් බැහැ. අපේ අවකාශය ගත්තත්, අපේ අවකාශයේ සැරිසරන වස්තුන් ගත්තත් මේවයි සමහර වස්තුන්ගේ ක්‍රියාකාරීත්වය අපිට හිතා ගන්න බැහැ. උදාහරණ විදියට බ්ලැක් හෝල්ස්, වෝර්ම් හෝල්ස් වගේ දේවල් තාමත් අපිට අපේ දැනට තියෙන දැනුම අනුව විද්‍යාවෙන් විස්තර කරන්න බැහැ. ඉතින් මෙන්න මේ වගේ හරිම සහගත දෙයක් තමයි අභ්‍යවකාශය නැත්නම් විශ්වය. ඉතින් මෙන්න මේ විශ්ව ශාස්ත්‍රයන් පිළිබඳව ගත්තොත් මේ පිළිබඳ අධ්‍යයනය කරන ලෝකේ තියෙන හොඳම ආයතනය තමයි NASA ආයතනය. ඇමරිකා එක්සත් ජනපදයේ NASA ආයතනය. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. NASA එකට යන්න කැමති කට්ටිය ඇතිනේ. ඔව් අනිවාර්යෙන් මද වීඩියෝ එක හදලා තියෙන්නේ ඒගොල්ලන්ටම විශේෂයෙන් තමයි. ඉතින් අද අපි කතා කරන්නේ පොඩි කාලෙම පොඩි ළමයෙක් විදිහට NASA ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මොකද NASA ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඊට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හරියට සපුරගත්තම. නමුත් ගොඩක් අය තියෙන ආශාවක්නේ පොඩි කාලෙම හරි NASA එකට සම්බන්ධ වෙන්න. ඉතින් අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් NASA එක ගැන කතා කරාම NASA කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කරන ප්‍රධානම ආයතනය. NASA කියන වචනේ තේරුම තමයි National Aeronautics and Space Administration. මෙන්න මේ තේරුම තමයි NASA කියන වචනේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් නමින්ම තේරෙන විදිහට අභ්‍යවකාශ පිළිබඳ අධ්‍යයනය කරන ආයතනයට NASA කියන්නේ. ඉතින් මෙන්න මේ NASA ආයතනයට යන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. මම කියන්නේ පොඩි ළමයෙක් විදිහට නෙවෙයි, අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හරින් සුදුසුකම් සපුරාගෙන. ඒ තමයි ඉස්සෙල්ම අපිට පුළුවන් PhD එකක් හරි MSc එකක් හරි විද්‍යාව හා තාක්ෂණ විෂයන් වලින් ලබාගෙන ඇමරිකාවේ පුරවැසිභාවයත් අරගෙන යන්න. නැත්නම් ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන කෙනෙක් නම් ඊට අදාළ ස්කෝලර්ෂිප් එකක්, ශිෂ්‍යත්වයක් ලබාගෙන යන්න පුළුවන්. ඒ වගේම NASA ආයතනයේ යටතේ පවතින විශ්වවිද්‍යාල පවා ලෝකෙ දැන්ට තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු ගැන අනිවාර්යෙන් ඔයාලට පුළුවන් අන්තර්ජාලයේ හොයලා බලන්න. ඒ වගේම තමයි දැන් අපි කතා කරේ NASA ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා වැඩි මහල් පුද්ගලයෙක් විදිහට. නමුත් අද මාතෘකාව ඒක නෙමෙයිනේ. NASA එකත් එක්ක පොඩි කාලෙම සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ගැන තමයි ඔන්න දැන් කතා කරන්නේ. හොඳට අහගන්න, මේ තමයි මේ වීඩියෝ එකේ ඔයාලා බලන් හිටපු මාතෘකාව. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපිට NASA එකට සම්බන්ධ වෙන්න ඕන නම් ඒකටත් මම දන්න විදිහට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. තව ක්‍රම තියෙනවා නම් ඉතින් ඔයාලා මාව දැනුවත් කරන්න. ඉතින් කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. තව ක්‍රම තියෙනවා නම්. මොකද මම දන්නේ නැති ක්‍රම තියෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. NASA එකට යන්න තවත් ක්‍රම තියෙනවා නම් පොඩි ළමයෙක් විදිහට. ඉතින් ප්‍රධාන ක්‍රම දෙක ගැන කිව්වොත් පළවෙනි ක්‍රමය තමයි NASA virtual guest. මොකක්ද මේ NASA virtual guest කියන්නේ? NASA එකෙන් ආරම්භ කරනවා NASA එකේ මිෂන්ස් වලට. NASA අභ්‍යවකාශ මෙහෙයුම් වලට කැමති ළමයින්ට ඒ මෙහෙයුම් ලයිව් බලන්න පුළුවන් විදිහට යම්කිසි වැඩසටහනක්. ඉතින් මේ වැඩසටහනේ තියෙන්නේ පවත්වන්නේ NASA එකකින් ඒගොල්ලන්ට පාස්පෝර්ට් එකක් දෙනවා. පාස්පෝර්ට් එක වල print කරගන්න තියෙන්නේ. ඊට පස්සේ NASA මිෂන්ස් වලට අදාළ ඒගොල්ලෝ Gmail එකක් කියනවා. Gmail එකේ අන්තර්ගත වෙන ස්ටැම්ප් එකක්. ඒ කියන්නේ මුද්දරයක්. ඉතින් මේ මුද්දරෙත් print out අරගෙන ඒ පාස්පෝර්ට් එක අලව ගත්තම NASA එකේ ඉන්ටර්විව් එකට යනකොට ඔයාට අනිවාර්යෙන් ලකුණු හම්බ වෙනවා. ඒ වගේම NASA එකේ සයන්ටිස්ට්ලත් එක්ක එකතු වෙලා පොඩි වැඩ සිද්ධ කරන්නත් ඔයාට පුළුවන්. ඉතින් මෙන්න මේ virtual guest කෙනෙක් විදිහට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාලට කුතුහලයක් තියෙනවා නම් දැන් යන Google එකට ගිහිල්ලා සර්ච් කරන NASA virtual guest කියලා සර්ච් කරාම එන පළවෙනි link එකෙන්ම ඔයාලට පුළුවන් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඊට අදාළව සම්බන්ධ වෙන්න. ඉතින් ඔයාලට එහෙම ගිහිල්ලා සම්බන්ධ වෙන්න අවබෝධයක් නැත්නම් ඔයාලට පුළුවන් දැන්ම Google එකේ සර්ච් කරන්න how to be a NASA virtual guest member කියලා. YouTube එකේ සර්ච් කරාට පස්සේ ඔයාලට ගන්න පුළුවන් එහෙම virtual guest කෙනෙක් වෙන විදිහ. ඊට පස්සේ දැන් මම කතා කරා එක ක්‍රමයක්. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි මොකක්ද? ඔව් දෙවෙනි ක්‍රමය තමයි NASA Space App Challenge. මේ ගැන සමහර කට්ටිය දන්නවා. ගොඩක් කට්ටිය දන්නේ නැහෙනි. NASA Space App Challenge කියන්නේ NASA එකේ ලෝකේ NASA එකට එන්න කැමති ඒ වගේම ඒ විද්‍යාව පිළිබඳ උනන්දුවක් තියන අයට පවත්වන තරඟාවලියක්.
ඉතින් මෙන්න මේ තරගාවලිය තමයි NASA Space Up Challenge කියන්නේ. මේක වාර්ෂිකව පවත්වන තරගාවලියක්. ඔයාලට පුළුවන් ඒකටත් සම්බන්ධ වෙන්න. ඉතින් මෙන්න මේකටත් කරන් තියෙන හරිය පුංචි වැඩක්. ඔයාලට Google එකේ search කරලා NASA Space Up Challenge කියලා වෙබ්සයිට් එකට ගිහිල්ලා login වෙලා sign up වෙනාම NASA Space Up Challenge එක පවත්වන දවස් වලට ඔයාලට Gmail එකක් මගින් ඒගොල්ලෝ දැනුවත් කරනවා. ඉතින් ඔයා දන්නේ නැත්තම් මේ විදිහට කියලා login හරි sign up හරි වෙන්න ඔයාලට පුළුවන් YouTube එකේ search කරලා බලන්න කොහොමද Space Up Challenge එකට join වෙන්න කියලා. ඉංග්‍රීසියෙන් කිව්වොත් how to join to the NASA Space Up Challenge. මෙන්න මේ ක්‍රම දෙක තමයි ඔයාලට පොඩි කාලෙම NASA එකට යන්න අවස්ථාව තියෙන්නේ. වගේම NASA එකකින් වෙබ්සයිට් 3ක් හදලා තියෙනවා විවිධ වයස් මට්ටම් වල ළමයින්ට NASA එකේ කරුණු ඉගෙන ගන්න. ඉතින් ඔයාලටත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකත් ඔයාලට බලන්න වෙනවා. මොකද මම ඒ වෙබ්සයිට් ගැන කතා කරන්නේ ඒ විවිධ වයස් කාණ්ඩ වලට අයත් වෙබ්සයිට් ගැන කතා කරන්නේ ඊළඟ වීඩියෝ එකේ. ඉතින් ඒ වගේම තමයි තව වීඩියෝස් ගන්නවා කරන්න මම හිතන් ඉන්නවා NASA එක ගැන. ඔයාලට මොකද අදහසක් තියෙනවා නම් ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් දැන් කමෙන්ට් කරන්න ගිහිල්ලා මොකක්ද ඊළඟට ඕන වීඩියෝ එක කියලා. ඉතින් මෙන්න මේ ක්‍රම දෙක තමයි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකකින් ගහන්න මම පුළුවන් විදිහට උත්තර දෙන්නම්. මේ විදිහට තමයි NASA එකට පොඩි කාලෙම සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වටින කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. දිගටම රැඳිලා ඉන්න. අපි NASA එක ගැන මේක විතරක් නෙවෙයි තව දේවල් වීඩියෝස් කරනවා. දැනුම ලබා ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න මේ scientific friction